මාළගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්න ගමන් පොඩි කාරණාවක් කියන්න අදාවේ හොර්න රොයල් කොලෙජ් එකේ ළමයි මේ පාර කැඩට් වලින් 7 වෙනි ස්ථානයට අවිල්ලා තියෙනවා. ඒක කැම්පින් ගියාට පස්සේ ඉතින් යට ළමයින්ට එදිනදා භාවිත වෙන වට තියෙනවා. ඉතින් ඔය පොඩි පොඩි දේවල් අන්නේ දේවල් ටික පොඩ්ඩක් අරන් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ ටික අරන් දෙන්න අපි බාරගත්තා. ඉතින් අපි කරලා දෙන්නම් කියලා ළමයි 25 දෙනෙක්ට කරගන්න බැරි කට්ටියට ඒ ටික කරලා දෙන්නම් කියලා බාරගත්තේ. ඒකට මට සහයෝගය හම්බුණා අපේ බෑබර් මංජු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එයාගෙන් ලොකු සපෝට් එකක් ආවා මේ වැඩේ කරලා දෙන්න. ඉතින් ඒ යාගේ සපෝට් එකත් එක්ක අපි යන්න හදන්නේ ඒ ළමයින්ට අවශ්‍ය කරන බරු ටික අරන් එන්න. ඉතින් බලමු ඔකේ විස්තර ටික දැනගන්න පුළුවන් තව ඒ දෙමාපියෝ කවුරු ඒ බරු ටික බාර ගන්න ඒ බාර ගන්න ආවට පස්සේ අපි ඒගොල්ලොත් එක්ක කතා කරලා සේරම විස්තර ටික ගමු. මොකද කියපු බඩු ටික හැම එකෙම අපිට කියලා තිබුණේ එකම පාටින් ඕනි කියලා හැම ඒ කියන්නේ ගත්ත හැමදේම සබන් කෑල්ලේ නම් ඔක්කොම එකම පාටින් ඕනි කියලා කෑලි 25 ඔක්කොම අරන් තියෙන්නේ. ඉතින් බඩු ටික ගෙනහලා තියෙන්නේ. දැන් ඒ අම්මා කෙනෙක් හරි කවුරු හරි දැන් එනවා බඩු ටික ගන්න. අපි කිව්ව විදිහට මේ පුතා ඇවිල්ලා ඉන්නවා. ඔක්කොම පොදුවේ ළමයි වෙනුවෙන්නේ. ළමයි 25 දෙනා වෙනුවෙන් ඉතින් කතා කළේ. මේ හොර්න රාජකීය විද්‍යාලයේ මේ විශ්වට ඛණ්ඩයේ මේ පාර මේ බලයන් තේරුම් කඳවුරෙන් 7 වෙනි ස්ථානයට තේරිලා තියෙනවා. ඉතින් ඒකේ මෙයා තමයි මේ ඉතරේ මිදියට ඉන්නේ. ඒකේ පොඩි ඒ කියන්නේ මේ කියන්නේ මේ වාගේ පුතා ඔව් මගේ පුතා. මේ අඩුපාඩු ගොඩක් තියෙන ඉතින් ඒ කියන්නේ ළමයෙකුට එක ළමයෙකුට දරන් තියෙන වියදම වැඩි. ඉතින් අපි බැලුවේ ඒකයි අර කාගෙන් හරි අපිට එහෙම අර පිටක් ලැබෙනවා නම් තමයි 25 දිනකට පුංචි දෙයකින් හරි පිටක් හම්බ වෙනවා නම් ඒගොල්ලන්ට අර එක්කෙනෙකුට යන මුදල අඩු වෙනවනේ. ඒක නිසා ඉතින් අර මම 25 දිනා වෙනුවෙන් පොඩි හරි උදව්වක් ඉතින් ඉල්ලුවේ. ඉතින් අපි කිව්ව විදිහට බඩු ටික තියෙනවා පිටිපස්සේ බලන්න ඔයගොල්ලෝ කිව්ව විදිහට එකම පාටින් ඕනේ කියලා දැන් අවසකෝල් කරාම එකම පාටින් ඕනේ කියලා. ඔව් ඒක ටිකේ තියෙනවා මෙයාලගේ නීතියක් එකම පාටින් එකම විදිහට එහෙම තියෙන්න ඕනේ කියලා. එතකොට මේ ඉතින් මට මේ වැඩේ කරන්න ලොකු සපෝට් එකක් දුන්නේ අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා බෑබර් මංජු එයා තමයි ලොකු සපෝට් එකක් දුන්නේ මට. ඉතින් මේ එයාට ස්තුතිවන්ත වෙනවා ඔක්කොටම මේ ඒ කියන්නේ මේ වෙනුවෙන් එයාගේ සපෝට් එකත් එක්ක තමයි මම මේ වැඩේ කළේ. ටීම් එකේ 25යි දුන්නේ. ඔව්. 25යි. ඔව් අවුරුද්දකට ටීම් එකේ 25 දෙනා. මේ ඔය ටික විතරක් නෙමෙයි තව දේවල් තියෙනවනේ ළමයි වෙනුවෙන් ගන්න. ඒ කියන්නේ ටික ළමයි කරගත්තා කොහොමද? එක ළමයෙකුට සාමාන්‍යයෙන් යෙදම රුපියල් 15000ක් විතර යනවා එක්කෙනෙක්ගේ ඒ කියන්නේ එක්කෙනෙක්ගේ පුද්ගලික බඩු විශ්ලේෂණය. ඒකට ආධාර කියලා පොඩි කරාම අපිට මේ පාර ඒ කියන්නේ අපේ ඉස්කෝලේට උදව් කරන එක්කෙනෙක් ඉන්නවා නෙදර්ලන්ඩ් එකේ එක්කෙනෙක් ඊට පස්සේ යාව කෝඩිනේට් කරන එක්කෙනා 25000ක් මේ දුන්නා ට්‍රංක පෙට්ටි ටික රිපෙයාරින් කරගන්න. ඒ කියන්නේ අපිට ට්‍රංක පෙට්ටි ටික පවා දිරලා ඔක්කොම කැල්ලා ගිහින් තියෙන්නේ දැනටත් දැන් මේ පාර රිපෙයාරින් කරලා ඒ කියන්නේ යන්තම් ගෙනියන්න පුළුවන් මට්ටමට රිපෙයාරින් කරලා ගත්තා. ඒක ඔක්කොම දිරලා කැල්ලා ගිහින් තියෙන්නේ. ඉතින් මේ ඒ ටික හරි ගස්සලා ගත්තා. මේ පාර පළාත් කඳවුරක් නෑ. මේ පාර දැන් මේගොල්ලෝ ඇසස්මන්ට් එකට යනවා මෙරන්ටලේ. ඒ ගිහිල්ලා එතනින් තේරෙන හොඳම කණ්ඩායම් 30 ගාන හැමලු. ඒ කියන්නේ දැන් අපිට 26 වෙනි බලයනියෙන් අපිට දැනට කියලා තියෙන බලයනියක් තියෙනවා වෙන වෙනම ගණනාවක්. ඊට 26 වෙනි බලයනියෙන් අපිට කියලා තියෙන මේගොල්ලන්ව ඒ කියන්නේ ගොඩක් වෙලාවට හැමලු තේරෙන chance එක මෙයාට තියෙනවා කියලා. අර එතන ඒකාකා ඒ කියන්නේ අර ඒකීය බව රේඛීය බවනේ. ඒ දේවල් බලනවා විශේෂයෙන්. හැම ඒ කියන්නේ 25 දිනාගෙම බඩු එකම මෙයා සාජය. ඔව්. මේ අනිතාව මෙයා හැර 24 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ගන්න සාලුවේ ඉඳලා හැමදේම ගෙදර ඔහේ තියෙන දේවල් ගෙනියන්න බෑ. හැමදේම ඒකාකාරී වෙන්න ඕනේ. දැන් සාලු 25 නම් සාලු 25ම එකපාරට. මුරුසු 25 නම් මුරුසු 25ම එකපාරට. හැමදේම එකම විදිහට එකම පාටින් එහෙම තියෙන්න ඕනේ. ඉතින් ඒවට ඉතින් සෑහෙන වියදමක් දැරුවා ඉතින්. එකම එක ළමයෙක් හිටියා. ඒ ළමයට ඉතින් අපි දෙමාපියෝ කීප දෙනෙක් එකතු වෙලා සල්ලි දාලා يعني ළමයට කරගන්න බැරි දරුවේ. ඒ ළමයට මේ දෙමාපියෝ කීප දෙනෙක් එකතු වෙලා පුළුවන් විදිහට සල්ලි දාලා එයාට අරන් දුන්න බඩු ටික. එහෙමත් ඉතින් කරගත්තා.
කියන්නේ මේ වෙන වෙනම ළමයින්ට වෙනම ට්‍රංක පෙට්ටි 25ට දැන් මේකේ මේ තියෙන පුරුසුව එක දත් බෙහෙත් එකක් එහෙම එක ට්‍රංක පෙට්ටියට එක ගානේ අපි වෙනම පැක් කරනවා. එහෙම තමයි ගෙනියන්නේ. ඔව්. නැහැ. අපේ බුරුසු දාන ඒවා වෙනම නම්බර්ස් කරලා තියෙන. 1 ඉඳලා 25 වෙනකන් නම්බර්ස් කරලා. ඒ කියන්නේ ඒගොල්ලෝ පුරුදු වෙලා ඉන්නේ දැන් ඒක. දැන් මෙයා එකනේ. මෙයා සාජන්නේ. ඒතර මෙයාගේ බුරුසු දාන්නේ මෙයා අංක 1 තියෙන එකට විතරයි. ඒකට මාරු වෙන්නේ නැහැනේ. මෙයාගේ දත් බුරුසුව, මෙයාගේ රේසර් එක, මෙයාගේ දත් බෙහෙත් එක. එහෙම අපි මේ බුරුසු දාන ඒවා 25ක් හදලා තියෙන්නේ. හાર્ඩ් බෝඩ් වලින් හදලා දීලා තියෙන්නේ. ඕ ළමයි මුරු කරලා තියෙන්නේ ඒවට අපි. ඒ කියන්නේ මේගොල්ලන්ම ට්‍රේන් කරලා තින්නේ නේද? මේගොල්ලන්ට ට්‍රේන් කරලා තියෙන්නේ මේගොල්ලන්ට කොහොමද මේගොල්ලන්ගේ ටංක පෙට්ටියට පවා අංකයක් තියෙනවා. දැන් මෙයා සාජන්නේ සාජන්ගෙන්නේ පටන් ගන්නෙ. ඒව රෑන්කර්ස්ලා ඉන්නවා. එහෙමනේ පිළිවෙලට යන්නේ. ඒතර සාජන්ට හැමතිස්සෙම අංක 1. ඒතර මෙයාගේ ටංක පෙට්ටියට එක, මෙයාගේ ටවල් එකට එක, මෙයාගේ දත් බුරුස් දාන එකට එක. ඒතර මේ හැමදේම කොහොම දැම්මත් මාරු වෙන්නේ නැහැ ඉතින්. මෙයාගේ දේ මෙයා අනිවාර්යෙන් දාන්නේ එයාගේ ඒ අංක එක තියෙන එකට. ඔව්. හැමදේම එකම පාර්ට්නර් එකම විදියට තියෙන්න ඕන ඉතින් තමයි එක්කෙනෙකුට යන මුදල වැඩි. නැත්නම් අර ගෙදර තියෙන එකක් හරි අරගෙන යන්න පුළුවන් නම්. ඔව්. දැන් හෙට තමයි අපි බඩු ටික දැන් හෙට උදේට අපි 6 වෙනකොට හැමෝම බඩු ටික ටංක පෙට්ටි ටික අරගෙන යන්න ඕනේ ඔය ඔක්කොම පැක් කරගෙන. දැන් මේ වෙනකොට අපි අනිත් බඩු ඉතින් ඔක්කොම බෙදලා දුන්නා. ඉතින් අපි උදව්වක් ලැබෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ආයතරයක් සම්බන්ධතුමාලා මම ඉස්සෙල්ලා කරනවා. ඔයගොල්ලන් වගේ කවමාරි කරගෙන තියෙනවා නම් ඔයගේ අත්‍යවශ්‍ය මේ වගේ වෙන්නේ. දැන් ඉස්කෝලේ ගියතරද 11 වසර මේ පාට දෙසැම්බර් ඕනේ. අනිවාර්යයෙන් නේද? කරගන්න. මොකද මෙතන වෙන ගැටලු මොකුත් නැහැ නේද? අපිට අවශ්‍ය වටි ඔක්කොම තියෙනවනේ. අපිට පින්ගිල බටි ඔක්කොම තියෙනවා. ඔව් ඔව්. එදින් හොඳට රෙක් කරගෙන කියලා කියන්නේ. ඔය විදිහට තමයි අපි වාරගත්ත වැඩේ අවසන් කළේ. තවත් සමහර වීඩියෝ එකකින්